Hi guys! ඔන්න අදත් මං ඔයාලට සිම්පල් ලෙසන් එකක් අරගෙන. අද නම් මට I have a sore throat. මට උග්‍ර අමාරුවක් තියෙනවා. ඒ නිසා කටහඬ පොඩ්ඩක් වෙනස්. Right. අද මම වැඩට ගිහින් ඇවිල්ලා නාලා කරලා ලෑස්ති වෙන්නේ පොඩි බඩුවක් කන්න. ඒවත් තමයි තියෙන්නේ රාමියන්. මේ රාමියනුයි මේ චොප්ස්ටික්ස්යි මට දුන්නේ තිලිනි. ඔයාලා තිලිනිව දන්නේ නැහනේ. තිලිනි කියන්නේ මගේ workmate කෙනෙක්. ඒ කියන්නේ මාත් එක්ක එකට වැඩ කරන මගේ colleague කෙනෙක්. එතකොට ස්කූල්මේට් කියන්නේ කාටද? අපේත් එක්ක ඉස්කෝලේ එකට ඉගෙන ගන්න කෙනෙක්ට, සගයෙක්ට. ක්ලාස්මේට් ක්ලාස් එකේ එකට ඉගෙන ගන්න සගයෙක්ට. ඒ වගේම රූම්මේට් රූම් එක ෂෙයා කරගන්න රූම්මේ සගයට. එතකොට සෝල්මේට් කියන්නේ අපේ සිරාම ලව් එකට. ඒ කියන්නේ අපේ මොකද කියන්නේ? ආත්ම සහකරු සෝල්මේට්. එතකොට ඔය මේට් කියලා කියන්නේ සගය කියන එකට තමයි. සහකරුව සගය කියන එක තමයි. right. බලමු. මේ ගෝටු වලින් කන්න දන්නේ නැහැ chopsticks. බලමු try එකක් දීලා. චුට්ටක්. අතරින් හොඳ නැහැ. It's too spicy. අපි අතර ටික අපමු. right. දැන් බලන්න මේ ග්ලාස් එක දිහා. මේ ග්ලාස් එකේ භාගයයි තියෙන්නේ. එතකොට මම මේ පිරිච්ච භාගෙ දිහා බලලා හිතුවොත් wow. මේ ග්ලාස් එකේ භාගයක්ම පිරීලානේ. It's a very good feeling, positive. ඒ වගේ වෙලාවට අපි කියනවා ඒක optimism කියලා. අර positive feelings තියෙන, positive vibe එකක් තියෙන වෙලාවට optimism. හැබැයි මම මේ නැති භාගෙ දිහා බලලා දුක් වුණොත් අයියෝ මේකේ භාගයක්ම අඩුයිනේ කියලා negative feeling, negative අර හරි feel bad අයියෝ අඩුයිනේ කියලා අයියෝනේ. ඒ වගේ වෙලාවට අපි කියනවා negative vibe එකක් තියෙන වෙලාවට pessimism. positive vibe එකට අපි කියනවා optimism, negative vibe එකට කියනවා pessimism කියලා. So අද මට කියන්න ඕනුනේ ලයිෆ් එකේ ඔයගොල්ලෝ කොයි වෙලේකවත් අර negative feelings, negative vibe එක ජීවත් වෙන්න එපා. Always be optimistic. Be optimistic. මතිස්සෙම positive විදියට හිතන්න. කවදාකවත් වරදින්නේ ඒක හොඳටම එක්ස්පීරියන්ස් කරනවා. මම බෑ කිව්වොත් බෑම තමයි. කවදාකවත් බෑ කියලා හිතන්න එපා. මොන දේවත් අතාරින්න එපා. හරියට මේ වගේ තමයි. දන්නේ නැහැ කියලා අතාරින්න එපා. හරි විදියට දන්නේ නැත්නම් අම්බරලා හරි කොහොම හරි මේකෙන් කමු. Okay, that's it for today. Bye.